අහලා තියෙනවද වවුල් කැලේ ඝාතන සිද්ධියේ නඩුව ගැන? මේ තමයි ජීවිත 12ක් ටයර් සෑයක ඉවර කරපු හිතා ගන්න බැරි විදිහේ සිද්ධීන් 10කින් සමන්විත වුණ ගම්පහ ඔස්මන් කරලියට ගෙනාව වවුල් කැලේ ඝාතන නඩුවේ කතාව. මේ කතාව සිද්ධ වුණේ 1990 අවුරුද්දේ. මේ කතා කරන 88 89 90 91 කියලා කියන්නේ ලංකාවේ ඉතිහාසයේ නරකම නපුරුම කාල සීමා අතරින් එකක්. මේ කාල සීමා වෙනකොට කළු බලල්ලු, කහ බලල්ලු, ගෝනි බිල්ලෝ වගේ විවිධ සංවිධාන සහ විවිධ පුද්ගලයෝ Tamanට ඕන විදියට නීති ක්‍රියාත්මක කරන්න පටන් අරන් තිබ්බා. මේ කාල සීමා වෙනකොට ලයිසන් චණ්ඩි ගණනාවක් බිහි වෙලා හිටියා. මේ වවුල් කැලේ සිද්ධීන් දාමේ සිද්ධ වෙන්නේ 1990 අවුරුද්දේ පෙබරවාරි මාසේ 27 වෙනිදා. හරියටම ඊට දවස් කීපයකට උඩදී මාධ්‍යවේදී රිචඩ් සොයිසව ඝාතනයට ලක් වුණා. මේ ඝාතන සිද්ධියත් එක්කම මුළු ලංකාවම සෑහෙන කැළඹීමට ලක් වෙලා හිටියේ. මේ මාධ්‍යවේදී රිචඩ් සොයිසගේ ඝාතනයෙන් සති කිහිපයක් ඉක්ම යන්නත් කලින් තමයි වවුල් කැලේ ඝාතන සිද්ධීන් දාමේ සිද්ධ වෙන්නේ. ඒකෙන්ම තේරෙනවා ඇති එකක් ඉවර වෙනකොට එකක් දිගින් දිගටම මේ වගේ බිහිසුණු සිද්ධීන් මේ කතා කරන 90 දශකයේ පුරාවට උද්ගත වෙමින් තිබ්බා. මේ කතාව පටන් ගන්නේ රතුගාමිනීගේ ගෙදරින්. රතුගාමිනී කියලා කියන්නේ ඔහුගේ ඇත්ත නම අනුර ජයලත්. හැබැයි ඔහු හැමෝම දැනගෙන හිටියේ රතුගාමිනී අයියා කියන නමින්. 1990 අවුරුද්දේ පෙබරවාරි මාසේ 27 වෙනි වෑන් එකක් එනවා මධ්‍යම රාත්‍රියේදී. මේ වෑන් එකේ ඉන්නේ අමුත්තු පිරිසක්. මේ පොලිස් ඇඳුමට සමාන ඇඳුම ඇඳගත්ත පිරිස ඒගොල්ලන්ගේ මූණු ආවරණය කරගෙන ඇවිල්ලා තිබ්බා. අතේ ගිනි අවි තිබ්බා. මධ්‍යම රාත්‍රියේදී රතුගාමිනීගේ ගෙදරට ආපු පිරිස රතුගාමිනී දොර ඇරපන්, දොර ඇරියේ නැත්තම් දොර කඩනවා කියන තර්ජනාත්මක ස්වරූපයෙන් මේ පිරිස කෑ ගහන්න පටන් ගත්තා. මේ තර්ජනාත්මක ස්වරූපයට බය වෙච්ච ගාමිණී ගෙදර තිබ්බ ලාම්පුව නිවලා හැංගුණා. බලහත්කාරයෙන් දොර විවෘත කරගත්ත පිරිස ගේ ඇතුළට ඇවිල්ලා ගාමිණීව හොයනවා. එක පිරිමි ළමෙක් අහු වෙනවා ගේ ඇතුළේ හිටපු. පිරිස ඒ පිරිමි ළමයා වැදගෙන එළියට ගිහිල්ලා ටෝච් එක ගහනවා මූණට. හැබැයි ඒ හිටියේ ගාමිණී නෙමෙයි, රතුගාමිණීගේ සහෝදරයෙක් හිටියේ. මේ ඉන්නේ රතුගාමිනී නෙවෙයි, එයාගේ සහෝදරයා කියලා අඳුරගත්තට පස්සේ එයාට පාරක් ගහලා පැත්තකට දාලා ආපහු ගෙට යනවා පිරිස රතුගාමිනීව හොයන්න. එතනදි තමයි රතුගාමිනීගේ සහෝදරියක් වහු වෙන්නේ. ඒ පිරිස රතුගාමිනීගේ සහෝදරියව ඇදගෙන එළියට එන්න හදපු වෙලාවේදී තමයි හැංගිලා හිටපු තැනින් ගාමිණී එළියට එන්නේ සහෝදරියට කරදරයක් කරයි කියන බයට. ගාමිණී එළියට එනවත් එක්කම ඔහු ඇදගෙන එළියට ආපු පිරිස ටෝච් එක ගහලා බලනවා. තහවුරුයි මේ ඉන්නේ රතුගාමිනී. ඔහුව වෑන් එකේ දා ගන්නවා. පිරිස පිටත් වෙලා යනවා. මේ කතා කරන පෙබරවාරි 27 වෙනිදා රාත්‍රියේ මේ පොලිස් ඇඳුමට සමාන ඇඳුමින් සැරසිච්ච පිරිස පැහැරගෙන තිබුණේ රතුගාමිනියෝ විතරක් නෙවෙයි, තවත් 12 දෙනෙක්ව මේ විදියට පැහැරගෙන තිබ්බා. මේ විදියට පැහැරගත්ත පිරිස අතර එක පාසල් ශිෂ්‍යාවක් හිටියා. ඇයගේ නම තමරා හේමමාලි ජයමංගලිකා. ඇය බටපොළ මහාවිද්‍යාලයේ ශිෂ්‍යාවක්. ඒත් එක්කම තව හිටියා ජනක මායා දුන්නේ කුමාර. ඔහු ඒවකට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍යෙක්. ගාමිණී චන්ද්‍රසේනත් මේ පැහැරගත්ත පිරිස අතර හිටියා. ඔහු ඒවකට ග්‍රාම නිලධාරීවරයෙක්. උදේ ඉන්ද්‍ර කුමාර කියලා කාර්මික විද්‍යාල ශිෂ්‍යයෙක් හිටියා. ඔහුගේ වයස අවුරුදු 23යි. අමරනාත් කරුණාරත්න කියලා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙක් හිටියා. ඒත් එක්කම බටේපොළ 4 දෙනෙක් සහ වීරගොල ප්‍රදේශයේ 3 දෙනෙක් හිටියා. මේ අය එක්කම තමයි අනුර ජයලත් එහෙම නැත්නම් රතුගාමිනීවත් පැහැරගෙන තිබ්බේ. පැහැරගත්ත පිරිසට වාහනේ ඇතුළේදී සෑහෙන්න පහර දීලා තිබ්බා. ඒගොල්ලන්ගේ ඇඳුම් සියල්ල ගලවලා තිබ්බා. S2 බැඳලා තිබ්බා. ඒ විදියට හිංසා පීඩා කරමින් මේ වාහනය සෑහෙන්න දුරක් ධාවනය වෙනවා. කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ මේ වාහනේ කොහෙටද යන්නේ කියලා. මේ පැහැරගත්ත පිරිසව අරන් ඇවිල්ලා තිබ්බේ වවුල් කැලේට. ටික වෙලාවක් ගියාට පස්සේ වෑන් රථයේ හිටිය එක එක්කෙනාව ඇදලා එළියට ගන්න පටන් ගත්තා. එළියට ගත්තට පස්සේ S2 ලිහුවා. නම මොකද්ද කියලා ඇහුවා. නම කිව්ව ගමන් වෙඩි තිබ්බා. වාහනින් එළියට ඇද්දා. නම ඇහුවා. නම කියපු ගමන් වෙඩි තිබ්බා. ඔය විදියට පළවෙනියා ගන්නවා, දෙවෙනියා ගන්නවා, තුන්වෙනියා ගන්නවා. මේ වෙනකොටත් මේ පොලිසිය ඇඳුමට සමාන ඇඳුමින් හිටපු කීප දෙනා අධික විදියට බීමත් වෙලා හිටියා. සමහරු හිටියා කෙලින් හිට ගන්නවත් පණ නැති පිරිසක්. ඔවුන් පවා මේ පැහැරගත්ත පිරිසට විවිධ වද හිංසා කළා සතුටු වුණා. ඊළඟට ඉන්නේ රතුගාමිනීගේ වාරය. රතුගාමිනීව වාහනින් එළියට ඇදලා ගන්නවා. S2 ලිහනවා. නම් මොකද්ද කියලා අහලා වෙඩි තියන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මේ වෙද්දි ගිනි අවි දෙක අතේ තියන් හිටපු නිලධාරීන් දෙන්නා සෑහෙන ප්‍රමාණයක බීමතින් තමයි හිටියේ. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත්ත ගාමිණී මේ හිටපු නිලධාරීන් දෙන්නට පහර දීලා එක නිලධාරියෙක්ව හපා කාලා නිර්වතින්ම ඔළුව හැරුණු අතේ දුවන්න පටන් ගත්තා. මරන්න ගෙනාපු එක මිනිස්සෙක් බේරිලා දුවනවයි කියලා දැක්කට පස්සේ මේ නිලධාරීන්ට හිතා ගන්න බැරි වෙනවා. ඔවුන් දිගින් දිගටම වෙඩි ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. හැබැයි මේ වෙනකොට වවුල් කැලේ තිබ්බේ දැඩි අන්ධකාරයක්. කාටවත් මොකටවත් මොකක්වත් පෙනුන්නේ නැති කාල සීමාවක්. ගාමිණී හිස හැරුණු අතේ දුවනවා.
අර නිලධාරීන් හිස හැරුණු අතේ වෙඩි තියෙනවා. මේ ගාමිණීට තියපු වෙඩි වලින් එක වෙඩිල්ලක් ගාමිණීගේ පිටිපස්සට වදිනවා. ඔහුගේ තට්ටම් ප්‍රදේශයේ ආසන්නයට තමයි මේ වෙඩි ප්‍රහාරය එල්ල වුණා කියලා කියන්නේ. මේ වෙඩි ප්‍රහාරයේ වදිනවත් එක්කම ගාමිණී ඇදගෙන වැටෙනවා. ඒ ඇදගෙන වැටිලා තිබුණේ කටුපඳුරක් ආසන්නයේ ආවරණය වෙච්ච තැනකට. ඒ නිසා ඔහු පස්සේ දුවන් ආපු මේ නිලධාරීන්ට ගාමිණීව හොයාගන්න හම්බෙන්නේ නැහැ. එතනදී මේ නිලධාරීන් හොයලා බැරිම තැන යන්න යනවා. ඔවුන් උපකල්පනය කරනවා මෙයාට වෙඩි වැදුනා වැඩි දුරක් දුවන්න හම්බෙන එකක් නැහැ. කොහේ හරි මැරිලා වැටෙයි කියන කාරණේ. ඒ අනුව මේ නිලධාරීන් පිරිස යනවා. මේ නිලධාරීන් පිරිස ගියාට පස්සේ ගාමිණී ළඟ තිබ්බ ගහකට බඩ ගන්නවා. ගහකට නැගලා ඒ ගහේ ඉඳලා බලන් ඉන්නවා ඉස්සරහා මොකද වෙන්නේ කියන කාරණේ. ගාමිණී දකිනවා මේ Taman එක්ක වෑන් රථේ පැහැරගෙන ආපු පිරිසට මේ නිලධාරීන් කණ්ඩායම වෙඩි තියෙනවා. වෙඩි තියලා එතනම ගිනි ගොඩක් ගහලා මේ මල සිරුරු ටික එතනට ඇදලා දානවා. ඊට පස්සේ මත්පැන් තව ටිකක් පානය කළා මේ නිලධාරීන් කණ්ඩායම පිටත් වෙලා යනවා. දැන් මේ වෙනකොට ගාමිණීට තුවාල වෙලා එක ගෙදරක පුංචි ආලෝකයක් දකින ගාමිණී ඒ පැත්තට ගිහිල්ලා ඈත ඉඳලා කතා කරලා Tamanට වෙච්ච ප්‍රශ්නේ කියනවා. මොකද කොහොමත් ගාමිණීට ඇතුළට යන්න බෑ මේ වෙද්දී ඔහු හිටියේ ඇඳුම් නැතුව. ගෙදර මිනිස්සයාට කතා කරලා විස්තරේ කිව්වට පස්සේ ගෙදරින් ඔහුට සරමක් ලැබෙනවා. සරම ලැබුණාට පස්සේ ඔහු ඊටාම අමාරුවෙන් විකල්ප පාරක් ඔස්සේ ඇවිල්ලා නගරයට එනවා. මේ රතුගාමිණී නගරයට ආවට පස්සේ රහසිගතව තමන්ගේ තුවාලයට ප්‍රතිකාර ගන්නවා. ප්‍රතිකාර ගත්තට පස්සේ ඔහු අර තමන්ගේ සුපුරුදු ගෙදර රැඳෙන්නේ නැහැ. ඔහු වෙනත් තමන්ගේ ඥාති මිත්‍රයෙකුගේ ගෙදරට ගිහිල්ලා හැංගිලා ඒ ජීවත් වුණා. මේ කාල සීමාව වෙනකොට රතුගාමිණීට එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් හපංගමත් එක්ක සෑහෙන විදිය සම්බන්ධතා තිබ්බා. වහාම තමන් අත්විඳ සිද්ධිය ගැන රතුගාමිණී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් හපංගමව දැනුවත් කරන්න පියවර ගත්තා. මේ වෙනකොට ප්‍රදීප් හපංගම කියලා කියන්නේ සිරිමාව මැතිණිය එක්ක පවා සෑහෙන හොඳ මට්ටමේ සම්බන්ධතා තිබ්බ මන්ත්‍රීවරයෙක්. ඔහු වහාම මේ ගැන සිරිමාව මැතිණියව දැනුවත් කරනවා. මේ කාල සීමාව වෙනකොට විපක්ෂ නායක ධූරයේ දැරුවේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. ඒ අනුව තමයි සිරිමාව මැතිණිය සහ ප්‍රදීප් හපංගම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මේ වවුල් කැලේ සිද්ධිය ගැන ප්‍රශ්නේ මතු කරන්න පටන් ගත්තේ. මෙතනදී දිගින් දිගටම විපක්ෂයේ පිරිස මතු කරන්න පටන් ගන්නවා. මේ විදිහේ සිද්ධීන් දාමයක් සිද්ධ වෙලා තිනවා. එක සාක්ෂිකරුවෙක් පන පිටින් අපේ ළඟ ඉන්නවා. හරියමං විදියට ඔබතුමාලා පරීක්ෂණයක් කරනවා නම් කියන්න අපි ඒ සාක්ෂිකාරයව ඉදිරිපත් කරන්නම් කියන කාරණේ. දිගින් දිගටම විපක්ෂයෙන් එල්ල වෙන පීඩනයත් එක්ක එවකට ආරක්ෂක අමාත්‍යවරයා විදියට හිටියේ රංජන් විජේරත්න. ඔහු පාර්ලිමේන්තුවේ නැගිටලා ප්‍රකාශයක් කරනවා අපි මේ සිද්ධිය ගැන විශේෂ විමර්ශනයක් කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි මේකේ විමර්ශන බාර දෙනවා කියන කාරණේ. මේ වෙනකොට ජනතාව අතරේ සෑහෙන ලොකු ආందోලනාත්මක තත්ත්වයක් නිර්මාණය වෙලා තිබ්බා. මේ වවුල් කැලේ ඝාතන සිද්ධිය ගැන සහ ආණ්ඩුවට සෑහෙන ලොකු අප්‍රසාදයක් එල්ල වෙමින් පැවතුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පටන් ගන්න එතනදී එතනින් පස්සේ තමයි පුදුම සහගත විදිහේ කාරණා කීපයක් හොයාගන්න ලැබෙන්නේ. ඒ තමයි මේ වවුල් කැලේ ඝාතන සිද්ධීන් දාමයට අදාළව වගකිවිය යුත්තා. එහෙම නැත්නම් ප්‍රධාන මහමොලකරු විදියට සැලකුණේ. එවකට වීරගුල පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා වෙච්ච ධම්මික ප්‍රසන්න ඔහු තමයි මේ වවුල් කැලේ ඝාතනයේ ප්‍රධාන මහමොලකරු විදියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඳුරගත්තේ. ඒ එක්කම වීරගුල පොලිසියේ තවත් නිලධාරීන් කීප දෙනෙක් අඳුරගත්ත මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුනුත් මේකට වග කියන්න ඕනේ කියන කාරණේ. ඒත් එක්කම තමයි එවකට ගම්පහ ප්‍රාදේශීය සභාවේ හිටියා සෑහෙන දේශපාලන බලපුලුවන්කාරකම් තිබ්බ චරිතයක්. ඔහුගේ නම තමයි මයිකල් විජේසේකර කියලා කියන්නේ. මයිකල් විජේසේකර කියලා කියන්නේ මේ වීරගුල පොලිස් ස්ථානාධිපතිවරයාගේ මාමණ්ඩි. ඒ අනුව දේශපාලඥ මාමයි පොලිස් බෑනයි එකතු වෙලා තමයි මේ වවුල් කැලේ ඝාතනයේ සැලසුම් කරේ සහ ඒක ක්‍රියාත්මක කළේ කියන සැකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වීරගුල පොලිසියේ ස්ථානාධිපති ධම්මික ප්‍රසන්න අත්අඩංගුවට ගන්න විශේෂ නිලධාරීන් කණ්ඩායමක් එව්වා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ව අත්අඩංගුවට ගන්න එනවයි කියන කාරණේ වීරගුල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබිලා තිබ්බා. ඒ අනුව ඔහු සහ මේ වවුල් කැලේ ඝාතනයට සම්බන්ධ සියලු නිලධාරීන් පොලිස් ස්ථානයේ අතෑරලා පලා ගිහිල්ලා තිබ්බා. මේකේ පුදුම සහගත කාරණේ බවට පත් වුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වීරගුල පොලිසියට යනකොට පොලිස් ස්ථානයේ එක නිලධාරියෙක්වත් රැඳී ඉඳලා නැහැ. සියලු නිලධාරීන් පොලිසිය අතහැරලා පැනලා ගිහිල්ලා තිබ්බා. හිරකූඩුවක් ඇතුලේ එකම එක සැකකරුවෙක් විතරක් හිටියා. ඒ සැකකරු තමයි පස්සේ ප්‍රකාශ කළා තිබ්බේ සමේ හිටපු ඔක්කොම නිලධාරීන් පැනලා ගියා කියන කාරණේ. වීරගුල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායම පොලිසිය අතහැරලා ගිහිල්ලා හැංගිලා හිටියත් දින කිහිපයක් ඇතුළතදී ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වෙනවා. මේ අත්අඩංගුවට ගත්ත පිරිස සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වෙනවා. මේ නඩු විභාගයේ පැවැත්වෙන්නේ අත්තනගල්ල අධිකරණ භූමියේ. දැන් නඩුවාරයට පෙනී හිටින්න දේශපාලඥ මාමයි පොලිස් බෑනයි දෙන්න උසාවියට ඇවිල්ලා ඉන්න ඔන්න ඔතනදී තමයි නාදුනන පුද්ගලයෙක් එන්නේ මූණ ආවරණය කරගෙන අධිකරණ පරිශ්‍රයට ඇවිල්ලා විනාඩි කිහිපයක් ඇතුළතදී නඩුවට පෙනී සිටින්න නියමිත වෙලා හිටපු වීරගුල පොලිසියේ හිටපු OIC ධම්මික ප්‍රසන්නට වෙඩි පිට වෙඩි තියන්න පටන් ගත්තා. ඊළඟට තුවක්කුකරුගේ ඉලක්කයේ බවට පත් උනේ මාමණ්ඩි එහෙම නැත්නම් මයිකල් විජේසේකර.
ඔහුටත් වෙඩි ප්‍රහාර කීපයක් ඉල්ල කරලා ඒ ස්ථානයෙන් පලා යන්න මේ වෙඩික්කරු සමත් වුණා. මේ සිද්ධිය තමයි ලංකාවේ අධිකරණ පරිශ්‍රයක් ඇතුලේ සිද්ධ වෙච්ච පළමු මිනි මැරුම විදියට සැලකෙන්නේ. අපර කීපයක් ඇතුළතදී දෙන්නෙක්ට වෙඩි තියලා මරපු වෙඩික්කරු සූක්ෂම විදියට මෝටර් සයිකලයකින් පැනලා යනවා. මේ මෝටර් සයිකලයකින් පලා ගිය තැනත්තා තමයි පසුකාලීනව පොලිසිය අනුමාන කරන්නේ මේ ගම්පහ ඔස්මන් කියන කාරණේ. උසාවියේ වෙඩි තැබීමෙන් පස්සේ ඔස්මන් ඊළඟට විදේශගත වෙලා තිබ්බා. ඔහු ජපානයට පලා ගිය බවට තමයි ඊට පස්සේ වාර්තා වුණේ. දැන් මේ ඔස්මන් ගුණසේකර කොහොමද මේ කතාවට සම්බන්ධ වුණේ? ඒකටත් පොඩි අතීත කතාවක් තිබ්බා. ඒ තමයි 1989 අවුරුද්දේ නොවැම්බර් මාසේ 1 වෙනිදා ඔස්මන් ගුණසේකරගේ සහෝදරයා ඇතුළු 5 දෙනෙක්ව පැහැරගෙන තිබ්බා අත්තනගල්ල පාලම උඩදී. ඒ විදියට පැහැරගෙන ගියපු පිරිසෙන් කීප දෙනෙක්ව දරුණු විදියට වද බන්ධනයන්ට ලක් කළා, ඝාතනය කළා තිබ්බා. සමහරුන්ට මාරාන්තික විදියේ වද හිංසා කළා තිබ්බා. ඒ විදියට අත්තනගල්ල පාලම උඩදී තරුණයෝ කීප දෙනෙක්ව පැහැරගෙන ගිහිල්ලා තිබ්බේ වෙන කවුරුත් නෙවෙයි. මේ වීරගුල පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා වෙච්ච ධම්මික ප්‍රසන්න සහ ඒකට ආධාර අනුබල දීලා තිබ්බේ අර ගම්පහ ඔහුගේ මාමණ්ඩි වෙච්ච මයිකල් විජේසේකර. තමන්ගේ සහෝදරයාට සිද්ධ කරපු මේ අපරාධයට පලිගන්න දවසක් එනකන් තමයි ඔස්මන් සෑහෙන දවසක් තිස්සේ බලාගෙන ඉඳලා තිබ්බේ. මේ ගම්පහ ඔස්මන්ට මේ ඝාතනයට උදව් කරා කියලා කීප දෙනෙක්ට චෝදනා එල්ල වුණා. පස්සේ කාලෙකදී ඔවුන් සියලු දෙනා වත්තඩංගුවට ගත්තා. එතනදී එක කාන්තාවකුත් හිටියා ඔස්මන්ගේ පෙම්වතිය කියලා හඳුන්වපු. ඇයත් ෆාතිමා කියන අන්වර්ථ නාමයක් පාවිච්චි කරලා වෙනත් රටකට තමයි පදිංචියට ගිහිල්ලා තිබ්බේ. කොහොම හරි ඔස්මන්ව මේ සිද්ධියට අදාළ වත්තඩංගුවට ගන්නවා සහ ඔහුව ලංකාවට ගේනවා. ලංකාවට ගෙනාවට පස්සේ දීර්ඝ කාලයක් තිස්සේ මේ නඩුව ඔස්මන්ට විරුද්ධව අහනවා. හැබැයි අවසානයේදී ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම නිසා ඔස්මන් ගුණසේකරව මේ නඩුවෙන් නිදහස් කරන්න අධිකරණය තීරණය කළා. ඒ අනුව තමයි ඔස්මන් ගුණසේකර නිදහස් මිනිහෙක් විදියට එළියට එන්නේ. හැමෝටම තිබ්බ ප්‍රශ්නේ තමයි ඇයි වවුල් කැලේදී අර විදියට 12 දෙනෙක්ව ගිහිල්ලා ඝාතනය කළේ කියන කාරණේ මේ වීරගොල ඕයිස්. ඇත්තටම ඒකට නිශ්චිත හේතුවක් සඳහන් වෙලා නැහැ. ඔය 88 89 90 වගේ කාල සීමාව වෙනකොට ලංකාවේ තිබ්බ දේශපාලන තත්ත්වය එක්ක කවුරු හරි තරහකාරයෙක් හිටියා නම්, කවුරු හරි දිරවන්නේ නැති මිනිස්සෙක් හිටියා නම්, ඒ මිනිස්සයව වෑන් එක දාගෙන ගිහිල්ලා ඝාතනය කළා කොහේ හරි ටයර් සෑයක දාන එක අතිශය සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබ්බා. විශේෂයෙන්ම වීරගුල පොලිසිය OIC කියලා කියන්නේ එවකට ඔය තරුණයෝන්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මනුෂ්‍ය ඝාතන 200 ගාණක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙච්ච චරිතයක්. ඒත් එක්කම තමයි ඔස්මන්ගේ මල්ලි ඇතුළු පිරිස එක්කත් ඔය වීරගුල OICට සෑහෙන කාලයක් තිස්සේ ප්‍රශ්න තිබ්බයි කියලා කියනවා එක එක ඒවට. ඉතින් ඔය කතාවෙම මූලික කාරණා ටික තමයි ඔය ඌට අමතරව තව පොඩි පොඩි අතුරු කතා වගේක් තියෙනවා. ඒ තමයි තමන් අත්අඩංගුවට ගන්න එනවයි කියලා දැනගත්තට පස්සේ වීරගුල OIC පොලිස් ස්ථානයේ අතහැරලා නිලධාරීන් එක්ක පැනලා ගිහිල්ලා තිබ්බා. ඒ වෙලාවේ ඉතුරු වෙලා හිටියේ එක සිරකරුවෙක් විතරයි. මෙන්න මේ සිරකරුත් හරි විශේෂයි. ඒ තමයි මේ සිරකරුවාගේ නම තමයි රංජිත් විජේසේකර. මේ රංජිත් විජේසේකර කියලා කියන්නේ මයිකල් විජේසේකරගේ මල්ලි. මේ මයිකල් විජේසේකරයි රංජිත් විජේසේකරයි අතරත් විවිධ ප්‍රශ්න තිබිලා තියෙනවා අයියලා මල්ලිලා අතර. මේ රංජිත් විජේසේකර වාහන කුලියට දෙන බිස්නස් එකක් කරලා තියෙන්නේ. මේ මයිකල් විජේසේකර මෙයාත් එක්ක තිබ්බ ප්‍රශ්න නිසා වීරගුල පොලිසිය OIC ධම්මික දෙවේලේ ඇවිල්ලා බලෙන් වාහන අරන් ගිහිල්ලා තියෙනවා. බලහත්කාරයෙන් වාහන පැහැරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ විදියට බලහත්කාරයෙන් පැහැරගෙන ගියපු වාහන තමයි ওই තරුණිය උස්සන්න පාවිච්චි කරලා තිබ්බේ. මේ වැඩේ එළියට අහුවෙයි කියන බයට තමයි තමන්ගේ ඥාතියෙක් වුණත් රංජිත් විජේසේකරව ගෙනල්ලා සිරමැදිරියේ තිබිලා ඌට දසවද දීලා තිබ්බේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හරි වෙලාවට ආවේ නැත්තම් රංජිත් විජේසේකරගෙත් අවසාන දවස එදා දවස වෙන්න තිබ්බයි. ඕක තමයි ඔය වවුල් කැලේ ඝාතන සිද්ධියට අදාළ මූලික කතන්දරේ. හැබැයි ඕකට අදාළ තව අතුරු කතන්දර කීපයක් තියෙනවා. ඔය වාද බයිල තරගයකදී ප්‍රශ්න දාගත්ත සිද්ධියක් තියෙනවා. රබුටන් වෙලෙන්දන්ගෙන් කප්පම් ගත්ත සිද්ධියක් තියෙනවා. ව්‍යාපාරික ආරවුල් කොහොමද ඇති වුනේ කියන කාරණේ තියෙනවා. වීරගුල පොලිසිය ස්ථානාධිපතිවරයාට දිගටම කොහොමද චෝදනාව කියලා තියෙනවා. ඔය වගේ ගොඩාක් කතන්දර තියෙනවා. ඒ කතන්දර බහුතරයක් වගේ මේ දවස්වල තිරගත වෙන The Father කියන ෆිල්ම් එකේ තියෙනවා. සිංහල ෆිල්ම් එකක්. වෙලාවක් කලාවක් හම්බුනොත් ගිහින් බලන්න. මේ ගම්පහ ඔස්මන්ගේ චරිතයත් එක්ක අදාළ කරලා තමයි ෆිල්ම් එක හදලා තියෙන්නේ. මේ වවුල් කැලේ ඝාතන සිද්ධියට අදාළ සහ ඒ කාල සීමාවේදී රටේ ලෝකෙ තිබ්බ තත්ත්වයට අදාළ ගොඩක් දේවල් මේ ෆිල්ම් එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි වවුල් කැලේ ඝාතන සිද්ධියට අදාළ මූලික කරුණු කතන්දර ටිකේ විස්තරේ.